සලයින්නට රැගනන්දුර හීනමැව්වම ආදරෙන් අපි ඉන්නේ කොමද වාරනා නැතුවම සදා හෙලෝ ළමයි ඔයාලා හැමෝම හොඳින් නේද? ඔන්න මං අදත් vlog එකක් අරගෙන ආවා. අනේ මට මේ පුඩි අසනීපයක් වුණ හින්දා අද vlog එක edit කරගන්න පොඩ්ඩක් අමාරු වුණා. ළමයි අද මට ගොඩාක් වැඩ තියෙන දවසක්. අවුරුදුත් ළඟම එන හින්දා ගෙදර වැඩයි ඒවා මේවා ඔක්කොම ගොඩ ගිහිලා. ඉතින් මම මේ උදේම නැගිටලා වතුර එකක් බීලා ටිකක් වෙලා ඉඳලා මගේ කිරි එක බොන්න තමයි මේ හදන්නේ. ඉතින් ඒකත් බීලා මං අපේ කෑම හදන්න කලින් බබාගේ කෑම එකත් හදා ගන්නවා. ඉතින් යාගේ කෑම එක හදන්න මං අද එකතු කරගත්තේ නාඩු හාලුයි වට්ටක්කයි කව්පි. මට මේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා ළමයි. මේකට ගොඩු කොලක් දැම්මා. අනේ අතරේ අපි චුංගි බොංගියත් නැගිට්ටා. ඉතින් එයාවත් චුට්ටක් හුරතල් කරලා එයාගේ කෑම එකත් හිදෙන්න තියලා අපේ කෑමත් මම හැදුවා. ඉතින් ඒ හදලා මම මේ දවස්වල ළමයි අපේ බබාව උදේම නාවනවා. උදේම නාවලත් හවසත් නාවනවා. එයාලට ඉතින් අමාරුයිනේ මේ රස්නේ දරා ගන්න. අපිටත් බැරි එකේ ඉතින් එයාලා කොහොමද දරාගන්නේ? ඉතින් එයාව උදේම නාවලා ආය හවසත් 4ට විතර මම නාවනවා. මං ළමයි vlog එක මීට කලින් තමයි දාන්න හිටියේ. ඉතින් මම එකපාරටම පොඩ්ඩක් අසනීප වුණා. මට එකපාරටම උනාවා. ඉතින් ඒ හින්දා මට vlog එක edit කරගන්න පොඩ්ඩක් කල් ගියා. ඒක හින්දා තමයි ඉතින් බෙහෙත් අරගෙන හොඳ වුණාට පස්සේ තමයි මං vlog එක edit කරලා දැම්මේ. ඉතින් මම බබාවත් නාවලා ඉවර වෙලා පිහ දාලා දැන් ක්‍රීම් පවුඩර් එහෙම දාලා එයාව චුට්ටක් දොයි කරවන්න තමයි හදන්නේ. එයා නම් දැන් ඔය නිදිමතේ තමයි ඉන්නේ. ඉතින් මං එයාවත් චුට්ටක් නිදි කරලා එයාගේ රෙදි ටිකත් හොදලා ඒ ටික වනන්න කියලා තමයි හදන්නේ. අපේ බබාට ළමයි නෑවුව ගමන් එයාට නිදිමත එනවා. ඉතින් නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි මං එයාට කෑම කවන්නේ. මේ වැටෙන අවුවට නම් ළමයි රෙදි විනාඩි 10ක් අවුවේ වනලා තිබ්බත් ඉක්මනට වේලෙනවා. ඉතින් මං රෙදි ටිකත් වනාගෙන එයාගේ කෑම එක ලෑස්ති කරගන්න කියලා තමයි මේ හදන්නේ. මං එයාගේ කෑම එකත් ලෑස්ති කරගෙන මං කෑම එකට බටර් ටිකකුයි ලුණු රහිත හාල් මැස්සු කුඩු ටිකකුයි එකතු කරගත්තා. මං මේ ලුණු රහිත හාල් මැස්සු කුඩු එක ගත්තේ ළමයි Facebook එකේ යාළු මාළු කියලා page එකක් තියෙනවා. ඒකෙන් මම දැක්ක ගොඩක් කට්ටිය ඒක රෙකමන්ඩ් කරලා තිබ්බයි page එක හොඳයි කියලා. ඉතින් අපි බණ්ඩි බෝලේ නැගිට්ටා. ඉතින් එයාටත් කෑම එක කවන ගමන් තමයි මම මේ ඉන්නේ. එයාගේ කෑම එකත් කවලා එයාව ආයි චුට්ටක් පිහලා මං එයාට පහසු ඇඳුමකුත් දාලා ආයි චුට්ටක් නිදි කෙරෙව්වා. එයා නිදාගත්තට පස්සේ මම මගේ කෑම එකත් කෑවා. කාලේ ඉවර වෙලා ටීවී එකේ ෆිල්ම් එකක් ගියා. ඒක බල ඉන්නකොට අපේ චුංගි බුංගියා ආයෙත් නැගිටලා ආඩනවා.
අපේ බබාගේ නින්ද ඉතින් ඔහොම තමයි. විනාඩි 15ක් 20ක් තමයි නිදාගන්නේ. ඒත් නැති තරම්. ඔයාලගේ බබාලාත් මෙහෙමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් බබා නැගිට්ටට පස්සේ මම මේ හදන්නේ යාට අලිපේර කෑල්ලක් කවන්න. ඒකත් බොහොම අමාරුවෙන් තමයි ළමයින් කවන්නේ. කෑම කන්නෙම නැති තරම්. ඉතින් ළමයි ඔයාලා දන්න බබාලගේ බර වැඩි වෙන්න බබාලට දෙන්න හොඳ කෑම වල රෙසිපි තියෙනවා නම් ඔයාලා දන්න ඒවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. දන්නේ නැති අයටත් ඒක එතකොට දැනගන්න පුළුවන් නේ. බබාට අලිපේර කෑල්ලත් කවලා ඉවරයි. ඔය තියෙන්නේ ඉතින් අලිපේර කෑවට පස්සේ යාගේ ලුක් එක පේනවනේ කට වටේ හැමතැනම ගහගෙන. දැන් නම් බලන්නෙවත් නෑ මූණ දිහා මොකද ආයෙත් කවයි කියලා. ඔයාලගේ බබාලත් මෙහෙමද කියලා පාතින් කමෙන්ට් එකක් දාගෙන යන්න ළමයි. ඉතින් එයාටත් කවල ඉවර වෙලා මාත් ඔෂ් එකක් දාගත්තා. බබාට පාර්සල් එකක් ආවා. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මම මේක ඔඩර් කරේ ෂනු ක්‍රාෆ්ට් ෆෝන් කියලා FB page එකක් තියෙනවා. මෙයාලගේ TikTok page එකක් තියෙනවා. ඉස්සර වෙලාම ලිනියාගේ ක්ලිනික් බුක් එකට ක්ලිනික් බුක් කවර් එකක් තමයි මම ඕඩර් කරේ. ඇත්තටම මේක හරිම කියුට්. ලස්සනයි, හරිම කම්ෆර්ටබල්. අපිට ඕන නම් කස්ටමයිස් කරලා ගන්න පුළුවන්. මම මෙයාගේ නම ගහලා තමයි මේක ඕඩර් එක දැම්මේ. ඇත්තටම හරිම කියුට්. ලස්සනයි. මම මේක ඔයාලට ක්ලිනික් බුක් එකට දාලාම පෙන්නන්නම්. මට දාපුවාම මේක මේ විදිහට තමයි තියෙන්නේ. මෙතනින් තමයි මේක දාගන්න තියෙන්නේ. හරිම කියුට්. මේ බලන්න. මම මෙයාලගේ page එක ඔයාලට උඩින් දාන්නම්, මෙන්ෂන් කරන්නම්. මෙයාලගේ FB page එකකුත් තියෙනවා, TikTok page එකකුත් තියෙනවා. ඔයාලට ඕන නම් කස්ටමයිස් කරලා ගන්නත් පුළුවන්. ඒක ආසයි වගේ. මේ තියෙන්නේ අර බබා බර කිරද්දී ඕන වෙන්නේ ඒ බෑග් එක. ඉතින් ඔයාලටත් ඕන නම් ඕඩර් එකක් දාගන්න. මම නම්බර් එක දාන්නම්. ඒ දෙන්නගේ කෝලන් ටිකකුත් බලලා අපි අද බබාගේ මාස 6ක් සම්පූර්ණයිනේ. ඉතින් අපි එයාගේ ෆොටෝ ටිකක් ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් ළමයි එහෙනම් බ්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙත් අලුත් බ්ලොග් එකක් අරගෙන එන්නම්. ගහව ෆොටෝ එක අන්තිමට දාන්නම්. එහෙනම් ළමයි ආයෙත් අලුත් බ්ලොග් එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.